හෙලෝ ඉතිං හැමෝම මේ විද්දී හොඳින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතිං මම මේ වීඩියෝ කරන්න ගොඩක් අදිසියෙන් වෙලාවල් ලැබිච්ච ගමන් මන්ටක් ගාලා කැමරාව ඔන් කරගත්ත, මයික් එක සෙට් කරගත්තා, කතා කරන්න ගත්තේ. නැත්නම් ආයි වෙලාවක් හම්බෙන්නේ නැහැ. කොයි වෙලාවේ වීඩියෝ එකක් කරගන්න පුළුවන් ඇති කියන දන්නේ නැහැ. මටත් නැත්තම් වීඩියෝ දාගන්න වෙලාවක් නැතුව යනවනේ. ඒ හින්දා අනුන්ගේ වීඩියෝ හදා දින්න එක තමයි ඉතින් මට කරන්න වෙලා තියෙන්නේ. මට වීඩියෝ එකක් දාගන්න වෙලාවක් නැහැ. ඒකයි. අන්න අතන හුණෙකුත් ඉන්නවා මේ පැත්තෙන්. හලෝ මගේ රත්න යාළුවනේ කොහොමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? කොහොම හරි අද වීඩියෝ එකේදී මම කරන්න යන්නේ මම කමෙන්ට් දෙක තුනක් වගේ දැක්කා. AI පාවිච්චි කරලා පොඩි ෂෝට් ෆිල්ම් එකක් එහෙම නැත්නම් මූවි එකක් වගේ දෙයක් හදන්නේ කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා සරලව. ඉතින් වීඩියෝ එක පොඩ්ඩක් විතර දික් වෙන්න පුළුවන්. හැබැයි ස්කිප් කරන්න එපා. මොකද මේකේ හැමතැනම වැදගත් වෙන තැන් තියෙනවා. මම වැදගත් දේවල් කියනවා AI වීඩියෝ ජෙනරේටිං සම්බන්ධව. ඒ හින්දා කොයිවත් ස්කිප් කරන්න නැතුව අනිවාර්යෙන්ම ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනට වීඩියෝ එකට ගිහිල්ලා බලමු. කොහොමද මේ AI පාවිච්චි කරලා AI මූවි එකක් එහෙම නැත්නම් ෂෝට් ෆිල්ම් එකක් වගේ දෙයක් හදාගන්නේ කියලා. රයිට්. ඉතින් මම මේ වැඩේ කරද්දී AI tools තුනක් පාවිච්චි කරනවා. වීඩියෝ ජෙනරේට් කරගන්න Google Veo 3.1 එක Flow එකෙන්, ඊට පස්සේ images ජෙනරේට් කරගන්න Whisk AI එක සහ ඉමේජ් ප්‍රොම්ට්, එතකොට වීඩියෝ ප්‍රොම්ට් වගේ දේවල් හදාගන්න ChatGPT එක. ඔයාලට ඒ වැඩේ කරගන්න ඕන නම් Gemini AI එක උනත් පාවිච්චි කරන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාලගේ කැමති එක පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. අපි දැන් මේ වැඩේ කරද්දි මුලින්ම කරන්න ඕන අපේ ෂෝට් වීඩියෝ එකට එහෙම නැත්නම් මූවි එක හදන්න ඒකට ඕන කරන සීන්ස් වලට අදාළව ඉමේජස් ජෙනරේට් කරගන්න ඕන. ඒ කියන්නේ ඒ මූවි එකේ නැත්නම් ෆිල්ම් එකේ සීන්ස් 7ක් තියෙනවා නම් ඒ හතර අදාළව ඉමේජස් ටික ජෙනරේට් කරගන්න ඕනේ. ඉමේජස් 7ක්ම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒ තියෙන ගානට අනුව ඔයාලට තියෙන අදහස අනුව ඉමේජස් ටික ජෙනරේට් කරගන්න ඕන. ඒ ටික ජෙනරේට් කරද්දී ඔයාලා සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි, දැන් ඔයාලා උදාහරණයකට හිතන්න ඔයාලා හදන්න යන්නේ පොඩි ෂෝට් වීඩියෝ එකක්. ඔයාලා ඔයාගේ මූණ හෝ තව වෙන කාගේ හරි මූණක් වගේ දෙයක් දාලා පොඩි ව්ලොගින් පාට් එකක් තමයි හදන්නේ. ව්ලොග් කරන වීඩියෝ එකක් විදිහේ දෙයක් තමයි හදන්නේ. අර කවුද YouTuber කෙනෙක් ඉන්නේ, සඳුන් දිලංක, අන්නේ වගේ වීඩියෝස් තමයි ඔයාලට හදන්න ඕන කරලා තියෙන්නේ. එතකොට දැන් මේ වගේ වීඩියෝ එකක් හදද්දී ඔයාලගේ වීඩියෝ එක පුරාවටම ඒ ඉන්න කැරක්ටර් එකේ පෙනුම අනිවාර්යයෙන්ම එකම විදිහට තියෙන්න එපා. නැත්තම් එක සීන් එක විදිහකට තිබිලා අනිත් සීන් එකේ තව විදිහකට තිබ්බොත් ඒක හරියන්නේ නැහැ නේ. එතකොට ගැලපෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපි අර කැරක්ටර් කන්සිස්ටන්සි එක තියාගන්න එපා. එකම පෙනුම හැම සීන් එකෙම තියාගන්න ඕනේ. එතකොට ඒ වැඩේ කරද්දී කොහොමත් අපි අනිවාර්යයෙන්ම මේකෙදි වීඩියෝස් ජෙනරේට් කරගනිද්දී ඉමේජ් ටු වීඩියෝ තමයි හදා ගන්න ඕනේ. අපේ වීඩියෝස් ටික ටෙක්ස්ට් ටු වීඩියෝ හදන්න ගියොත් ඉතින් වැඩේ හරියන්නේ නැහැ. නිකන් අපේ ක්‍රෙඩිට් ටිකත් අපරාදේ, වෙලාවත් අපරාදේ. ඒ හින්දා ඔයාලා අනිවාර්යයෙන්ම ඉමේජ් ටු වීඩියෝ තමයි හදන්න ඕන. ඉතින් මෙතනදී මම කලින් කිව්වා වගේ අපි මුලින්ම ඉමේජස් ටික තමයි ජෙනරේට් කරගන්න ඕන. දැන් අපි මේ ඉමේජස් ජෙනරේට් කරගන්න අපිට ප්‍රොම්ප්ට් එකේ ඒ ප්‍රොම්ප්ට් ටික තමයි මුලින්ම හදාගන්න ඕන. ඒකට අපි මුලින්ම ChatGPT එකට යන්න ඕන. ChatGPT එකට නැත්නම් Gemini AI එකට උනත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කැමති එකකට යන්න. ආවයි පස්සේ දැන් මම මෙතනට මට මගේ වීඩියෝ එක හදන්න ඕන කරන ඒකට දාන්න ඕන කරන කැරක්ටර් එකේ ෆොටෝ එකක් දානවා, රියල් ෆොටෝ එක. රයිට්. මම ෆොටෝ එකක් අප්ලෝඩ් කරගත්තා. දැන් මගේ එක කැරක්ටර් එකක් විතරයි මම නිකන් කල්ලා පෙන්නන්න තමයි මේ දාන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ මේකට ප්‍රොම්ප්ට් එකක් හදාගන්නනේ. දැන් මම කරන්න යන්නේ එකපාර දැන් සීන් 5ක් 6ක් තියෙනවනේ. එකපාර මේ සීන් 5 6ටම අදාළ වෙන ප්‍රොම්ප්ට් එක එකපාරම හදා ගන්න ඕනේ. එතකොට තමයි වැඩේ ලේසි. නැත්තම් සැරින් සැරේ හදන්න ගියොත් වෙලාව යනවා ඔයාලගේ නිකන් බොරුවට. ඒකට කරන්න තියෙන්නේ ඔයාලා දැන් මෙතන ටයිප් කරන්න තියෙන්නේ ඔයාලගේ මුලින්ම මේ ඔයාලට කියන්න තියෙන්නේ මෙහෙම ඉමේජ් ප්‍රොම්ප්ට් එක තමයි හදා ගන්න ඕන. මේ කැරක්ටර් එක දාලා තමයි හදා ගන්න ඕන. සීන්ස් කීයක් තියෙනවද? ඊට පස්සේ ඔයාලා සීන් බයි සීන් විස්තර කරන්න ඕන. ඒ කියන්නේ මේ පළවෙනි සීන් එකේ මේ විදිහට තමයි බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්න ඕන. මේ කැරක්ටර් එකේ ඇක්ෂන් එක මේ විදිහට තමයි තියෙන්න ඕන. අන්න ඒ වගේ දේවල් ඔයාලා විස්තර කරන්න ඕන. ඉතින් ඒක කරන්න ඔයාලා ඉංග්‍රීසි වලින්ම ටයිප් කරන්න ඕනේ කියලා ගන්න නැහැ. ඔයාලට මෙතන සිංහලෙන් ටයිප් කරලා උනත් ඉංග්‍රීසි ප්‍රොම්ප්ට් එක ගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මම දැන් ඔයාලා පෙන්නන්නම් මේ මම නිකන් කලින් මම කරපු ප්‍රොජෙක්ට් එකකට
දාගත්තු විදිහට සිංහල වලින් ටයිප් කරගත්තු එක. මේ තියෙන්නේ මම ඉමේජස් ජෙනරේට් කරගන්න ටයිප් කරගත්තු දේවල් ටිකක්. ඒ කියන්නේ මේ කලින් වීඩියෝ එකකට කලින් ප්‍රොජෙක්ට් එකකට මේකෙදි මම දැන් පැහැදිලිව කියලා තියෙනවා මට 20k එකෙන් තමයි ඉමේජ් ජෙනරේට් කරගන්න ඕන. ඉංග්‍රීසි ප්‍රොම්ප්ට් එකක් තමයි හදලා ඕන. ඊට පස්සේ සීන් එකෙන් සීන් එකට මම විස්තර කරලා තියෙනවා මට මම ෆොටෝ එක දාලා ඉවර වෙලා ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා කොයි විදිහටද ඉන්න ඕන, බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද තියෙන්න ඕන, ඇක්ෂන් කොහොමද තියෙන්න ඕන කියලා මම සිංහලෙන් කියලා තියෙනවා. මම දැන් මේ ටික මෙහෙම කොපි කරගන්නම්. එක සීන් එකක් මම මේ විදිහට කොපි කරගන්නම්. කොපි කරගෙන ඉවරලා මම මේක පොඩ්ඩක් වෙනස් කරගන්නම්. රයිට් මම මේකේ ප්‍රොම්ප්ට් එකේ වෙනස් වෙන්න ඕන දේවල් ටික මේව කරගත්තා. රයිට් අපි දැන් මේක එන්ටර් කරමු. රයිට් ඔන්න විදිහට ප්‍රොම්ප්ට් එක එනවා. ඉමේජ් ප්‍රොම්ප්ට් එක මේක. වීඩියෝ ප්‍රොම්ප්ට් එක නෙමෙයි ඉමේජ් ප්‍රොම්ප්ට් එක. මම දැන් මේ පළවෙනි එක මේ විදිහට කොපි කරගන්නවා. කොපි කරගෙන ඉවර වෙලා මේක ගෙනහිල්ලා 20k එකේ පේස්ට් කරලා අපි ඉමේජ් එක හදාගමු. දැන් මම මෙතනදී එක ඉමේජ් එකක් හදාගන්න විතරයි ප්‍රොම්ප්ට් එක හදාගත්තේ. එක ඉමේජ් ප්‍රොම්ප්ට් එකක් තමයි හදන්නේ. ඔයාලා වැඩේ කරද්දී ඔයාලට කොච්චර සීන්ස් ප්‍රමාණයක් තියෙනවද ඒ ඔක්කොම විස්තර ටික කියලා එකපාරම ප්‍රොම්ප්ට්ස් ඔක්කොම ටික හදාගන්න. එතකොට වැඩේ ලේසියිනේ. දැන් මම ප්‍රොම්ප්ට් එක කොපි කරගත්තා. දැන් අපි 20k එකට යමු. රයිට් 20k එකට මම මෙන්න මේ විදිහට ආවා. ඒක ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලට මේතනදී අපේ ඉමේජ් වල රේෂියෝ එක වෙනස් කරන්න පුළුවන් මෙන්න මෙතනින් පෝර්ට්‍රේට්, ලෑන්ඩ්ස්කේප්, ස්ක්වයර් කියලා රේෂියෝ තුනක් දීලා දිනවා. කැමති එකක් දාන්න පුළුවන්. මම ලෑන්ඩ්ස්කේප් දෙනවා. දීලා ඉවර වෙලා add images ගිහිල්ලා මේ subject කියන එකේ image icon එක ක්ලික් කරලා අපේ image එක අප්ලෝඩ් කරගන්නවා. මෙතනදී අප්ලෝඩ් කරන්න ඕන අර අපි ChatGPT එකට දුන්නේ scene එක හදන්න පාවිච්චි කරන character එකේ image එක තමයි මෙතන දාන්න ඕන. ඊට පස්සේ image එක අප්ලෝඩ් කරාන් පස්සේ මේ විදිහට analyzing image කියලා ඇවිල්ලා image එක analyze වෙලා අප්ලෝඩ් වෙනවා ටිකකින්. රයිට් එක අප්ලෝඩ් වුණා. ඊට පස්සේ මම මේක මේ විදිහට ක්ලෝස් කළා. අපි අර කොපි කරගත්තු ප්‍රොම්ප්ට් එක ඉමේජ් ප්‍රොම්ප්ට් එක මෙතනට පේස්ට් කරනවා. දැන් අපි මේක එන්ටර් කරමු. ඉතින් මේ 20k එකෙන් ඉමේජස් විතරක් නෙමෙයි වීඩියෝස් උත් හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝස් හැදෙන්නේ VO3 එකෙන්ම තමයි. අර නැතෝ වෙන මොකුත් එන්ජින් එකකින් නෙමෙයි VO3 එකෙන්ම තමයි හැදෙන්නේ. රයිට් ඉතින් ඔයාලා දැන් පේනවා ඇති මෙතන images generate වුණා. ඉතින් ඔයාලා පේනවා දැන් මෙතන අපිට result දෙකක්ම පෙන්නනවා. ඒ දෙකේම ඔයාලා හොඳට බලන්න. ඒ දෙකේම මූණ ගොඩාක් සමානයි. ඉතින් එතනින්ම අපිට හිතා ගන්න පුළුවන් මේ වැඩේ කොච්චර සාර්ථකයිද කියලා මේ 20k එක පාවිච්චි කරලා images හදාගන්න එක. ඉතින් මම මේ පළවෙනි image එක download කරගන්නවා. ඒක උඩ මේ විදිහට touch කරාම download button එක බලා ගන්න පුළුවන්. ඒක touch කරනවාම ඊට පස්සේ අපි දැන් කරන්න ඕන මේ image එක ChatGPT එකට දාලා අපේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක හදාගන්න එක. දැන් රයිට් මම දැන් ChatGPT එකට ආපහු යන්න. අපි හදාගත්තු image එක මේ විදිහට මේකට අප්ලෝඩ් කරමු. රයිට් දැන් මම මේක අප්ලෝඩ් කරා. අප්ලෝඩ් කරාන් පස්සේ දැන් අපි මේකට වීඩියෝ ප්‍රොම්ප්ට් එක හදාගන්න ඕන. ඒකත් අර කලින් වගේම තමයි සිංහලෙන් ටයිප් කරගෙන ඉවරලා ඒක ඉංග්‍රීසි වලින් ප්‍රොම්ප්ට් එක ගන්න තියෙන්නේ. මම ඒකත් කලින්ම ටයිප් කරපු එකත් පෙන්නන්න. මෙන්න තියෙනවා මම කලින් ටයිප් කරගත්තු එකක්. ඔයාලට පේනවා ඇති. ඕකෙදි මම දැන් ඔයාලට හොඳටම පේනවාද මේ scene 1 scene 2 scene 3 scene 4 scene 5 scene කියලා ඒ විදිහට scene 7ක් තමයි මෙතනදී මම හදාගෙන තියෙන්නේ. ඩයලොග්ස් එක්කම scene 7ක් තියෙනවා කලින් කරපු ප්‍රොජෙක්ට් එක. රයිට් දැන් මම මෙතන තියෙන එක ප්‍රොම්ප්ට් එකක් කොපි කරගෙන ඉවිල්ලා අතන්ට ගිහිල්ලා පේස්ට් කරන්න මේ විදිහට. රයිට් මම මේ විදිහට මේ ටික ටයිප් කරගෙන ඉවිල්ලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ ටික වෙලාවක් යද්දි මෙන්න මේ විදිහට අපේ වීඩියෝ ප්‍රොම්ප්ට් එක ජෙනරේට් වෙනවා. ඉතින් මෙතනදී වීඩියෝ ප්‍රොම්ප්ට් ජෙනරේට් කරද්දී ඔයාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලා දෙන ප්‍රොම්ප්ට් එකේ කිසිම විදිහකින් ඔය පොඩ්ඩක් මොකක්ද කියන්නේ අපි වයලේෂන් පැත්තට හුරු කීවර්ඩ් වගේ දේවල් තියෙන්න බෑ. ඒ කියන්නේ අර ප්‍රචණ්ඩත්වයේ පෙන්නන කීවර්ඩ් වගේ දේවල් මේකේ දාන්න බෑ. ඒවා රිජෙක්ට් කරනවා. ඒ කියන්නේ අපි ප්‍රොම්ප්ට් එක දාලා වෙලා වීඩියෝ එක හැදෙන්න දුන්නාම වීඩියෝ එක රිජෙක්ට් කරනවා ජෙනරේට් කරන එක. ඒගොල්ලෝගේ පොලිසි වයලේට් කරනවායි කියලා. ඒ හින්දා ඔයාලා ප්‍රොම්ප්ට් එක දෙද්දී හොඳට බලලා ඉවර වෙලා මේකේ අර වගේ කීවර්ඩ්ස් මොනවද
තියෙනවද නැද්ද කියලා බලලා prompt එක දෙන්න. ඒ වගේම තමයි ඔයාලා generate කරන image එකත් බලපානවා. image එකෙත් පොඩි හරි මොනවා හරි violation පැත්තට බර දේවල් තියෙනවා නම් එතනදී video එක generate කරන එක reject කරනවා. right අපි දැන් මේක copy කරගෙන paste කරගමු. right අපි දැන් Google Flow එකට යන්. Google Flow එකේ VO3 එකෙන් තමයි අපි videos ටික generate කරගන්න යන්නේ. ඒකේ link එකත් මම පහළ description එකේ දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට යන්න පුළුවන්. Flow එකට ආවයින් පස්සේ මේ විදිහට create with flow කියලා තියෙනවා. ඒකට යන්න. ඒකට ආවයින් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලා කලින්ම මේක පාවිච්චි කරා නම් ඒවයි project එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ තියෙන මම කලින් කරපු project. අපිට මෙතනදී new project කියන එක දීලා අලුතෙන් project එකක් open කරගන්න පුළුවන්. දැන් මේ Google Flow එකේදී VO එක පාවිච්චි කරන්න නම් අනිවාර්යෙන් ඔයාලට මේක subscription එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලා මේක buy කරන්න ඕන. හැබැයි ඔයාලට මේක free අරගන්න chance එකක් තියෙනවා. ඒ කියන්නේ මේ Google AI Pro කියන plan එක ඔයාලට free පාවිච්චි කරන්න පුළුවන් chance එකක් තියෙනවා. ඒකේ trial version එකක් අරගෙන. හැබැයි ඒක පාවිච්චි කරන්නත් ඔයාලගේ email account එකෙන් ඊට කලින් ඒ trial version එක use කරලා නැති වෙන්නත් ඕන. ඒ වගේම තමයි ඒක පාවිච්චි කරන අපේ card එක credit හෝ debit card එක මීට කලින් මේ වැඩේට use නොකරපු එකක් වෙන්න ඕන. ඒ කියන්නේ වෙන email එකක් පාවිච්චි කරලා හෝ use කරපු නැති එකක් වෙන්න ඕන. එහෙම use කරලා තිබ්බොත් ඔයාලා eligible වෙන්නේ නැහැ. එතකොට email එකයි card එකයි දෙකම මේකට බලපානවා. ඉතින් මම දැන් මේ පාවිච්චි කරන email එකකින් මට ඒ free trial එක ගන්න බැරි වුණා. ඒ කියන්නේ මම මුලින් කලින් ගත්තා මාස කිහිපයකට කලින්. ආයි මම ගන්න බලද්දී ඒක ගන්න බෑ මං එලිජිබල් නෑ කියනවා. ඒකට හේතුව තමයි මම පාවිච්චි කරන ඊමේල් එක මීට කලින් මේ වැඩේට යූස් කරලා ෆ්‍රී ට්‍රයල් එක පාවිච්චි කරන්නේ. ඒ හින්දා කාඩ් එක පාවිච්චි කරේ නෑ. ඒකට වෙන කාඩ් එකක් පාවිච්චි කරේ. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔයාලට ඒ ෆ්‍රී ට්‍රයල් එක පාවිච්චි කරන්නේ කොහොමද ඒක ගන්නෙ කොහොමද කියලා දන්නේ නැත්නම් දැන් උඩින් කාඩ් එකක් හැටේ කාඩ් එක ටච් කරලා ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් වීඩියෝ එකක් මම දාලා තියෙනවා මීට කලින් VO3 එක ෆ්‍රී පාවිච්චි කරන විදිය ගැන. ඔයාලට දැන් මෙතන උඩ පේනවා ඇති Pro කියලා තියෙනවා. ඉතින් එතන ප්‍රොෆයිල් අයිකන් එකක් තියෙනවා. මගේ ප්‍රොෆයිල් අයිකන් එක කළු පාට තියෙන හින්දා පේන්නේ. මේක ටච් කරායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ තියෙන AI ක්‍රෙඩිට් ගාන මගේ ක්‍රෙඩිට් ඉතුරු වෙලා තියෙන ක්‍රෙඩිට් 200යි. සම්පූර්ණයෙන් අපිට දැන් මේ ක්‍රෙඩිට් 1000 ප්ලෑන් එකේදී වීඩියෝස් 50ක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එක වීඩියෝ එකකට ක්‍රෙඩිට් 20ක් යනවා. එතකොට රයිට් අපි දැන් බලමු කොහොමද වීඩියෝස් ජෙනරේට් කරගන්නේ කියලා. මුලින්ම ඔයාලට පේනවා මෙතන text to video කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක ටච් කරාම තියෙනවා දෙවෙනියට frames to video කියලා අන්න එක ටච් කරන්න ඕන. මේකෙන් තමයි අපි ජෙනරේට් කරන්න යන්නේ image දාලා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ රේෂියෝ එක වෙනස් කරගන්න. ඒකට මෙන්න මෙතන තියෙන වල පේනවා ඇති නිකන් setting icon එකක් වගේ එකක් තියෙනවා. ඒක ටච් කරායින් පස්සේ අපිට aspect ratio එක වෙනස් කරගන්න පුළුවන් landscape portrait විදිහට. ඊට පස්සේ එක prompt එකකට output කීයක් එන්න ඕනද කියන එකක් දාගන්න පුළුවන්. මෙතනදී ඔයාලා එකක් දාලා තියාගන්න. ඊට පස්සේ model එක වෙනස් කරන්න තියෙනවා. මේකෙදී අපිට දීලා තියෙන VO 3.1 fast කියන එක ඒකම ඔයාලා තියාගන්න. මෙතනදී VO 3.1 quality කියන එක දැම්මොත් ඔයාලට credit 100ක් යනවා ඒක වීඩියෝ එක ජෙනරේට් කරගන්න. හැබැයි ඉතින් ඒක quality එක හැමදේම හොඳයි. ඒ වුණාට ඉතින් එච්චර credit ප්‍රමාණයක් ඔයාලට වියදම් කරන්න අමාරු හින්දා fast කියන option එකට යන්න මාත් ඒක තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට plus icon දෙකක් පේනවා. ඒකෙන් පළවෙනි plus icon එක ඔයාලා touch කරලා ඊට පස්සේ ඔයාලට එනවා upload කියලා අපේ images upload කරගන්න. ඒක touch කරායින් පස්සේ මේ විදිහට අපේ images ටික පේනවා. පළවෙනිට මගේ ජෙනරේට් කරගත්තු image එක ඔයාලා බලා ගන්න පුළුවන්. මම ඒක ටච් කරනවා. ඒක ටච් කරායින් පස්සේ මේ විදිහට ඒක එඩිට් කරගන්න පෙන්නනවා. ඒක මොඩ් එක කොහොමද තියෙන්න ඕනේ කියලා මම ඒක landscape වලට දෙනවා මේ විදිහට. ඊට පස්සේ crop and save දෙයිලා මේක save කරගන්නවා. right image එක upload වුණා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ විදිහට prompt එක මෙතනට paste කරගන්න විතරයි. right prompt එක නම් paste කරගත්තා. දැන් අපි මේක send කරමු. send කල්ලි වෙලා මේ විදිහට ටිකක් බලාගෙන තියෙන. ඉතින් මේක 100%ක්ම යන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් 50%දී 60%දී වගේ generate වෙලා ඉවරයක් වෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාලා මේ Google AI Pro plan එක buy කරායින් පස්සේ අනිවාර්යයෙන්ම මතකතුව ඔයාලා එකෙන් කරගන්න වැට්ටික් කරගෙන ඉවරලා දැන් ක්‍රෙඩිට් ඉවරුණායින් පස්සේ ඔයාලට ඒක ඊළඟ මාසෙට අවශ්‍ය නැත්නම් මතකතුව වේලාසනින්ම ඒ කියලා තියෙන දිනේට කලින් subscription එක cancel කරන්න. එහෙම cancel නොකරොත් ඒ කියලා තියෙන දිනේට අනිවාර්යයෙන්ම ඔයාලගේ card එකෙන් automatically සල්ලි ටික කැපිලා අලුතෙන් subscription එක renew වෙනවා. ඒ හින්දා
රයිට් අපේ වීඩියෝ ජෙනරේට් වුණා. දැන් බලමු වීඩියෝ කොහොමද තියෙන්නේ කියලා. රයිට් වීඩියෝ ජෙනරේට් වුණා. මම සද්ද දාලා තියෙන මට සද්ද ඇහෙන්නේ නැහැ මොකද මම මෙතන මයික් එක කනෙක්ට් කරලා තියෙන හින්දා අනිවාර්යෙන් ඔයාලට සද්ද ඇහෙනවා ඇති. ඉතින් ඔයාලා දැන් මේ ජෙනරේට් කරගත්තු වීඩියෝ එක මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ටච් කරලා ඉවරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔරිජිනල් සයිස් 720p කියලා දුන්නායින් පස්සේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහටම ඔයාලගේ වීඩියෝ එකේ අනිත් සීන්ස් ටික ජෙනරේට් කරගන්න පුළුවන්. මේ විදිහට මේජස් ටික දාලා ෆොන්ට් එක දාලා ඔයාලගේ වීඩියෝස් ටික ජෙනරේට් කරගෙන ඊට පස්සේ ඉතින් ඔයාලට කරන් තියෙනවා CapCut හරි Filmora හරි InShot හරි මොකක් හරි වීඩියෝ එඩිටින් ඇප් එකක් පාවිච්චි කරලා ඒත් ඒකට සෙට් කරලා ඉතින් එඩිට් කරන්න තමයි ඉෆෙක්ට් එකක් ට්‍රාන්සිෂන් ටිකක් දාලා මහ ලොකු දෙයක් නැහැ. රයිට් දැන් මම ඔයාලට පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නන්නම් මේකෙන් මම හදපු ෂෝට් ෆිල්ම් එකක් පොඩි විනාඩි 2ක වගේ වීඩියෝ එක. CDR කියන්නේ ඔබතුමාදක? ඔව්. මම තමයි CDR කියන්නේ. අපිට රහස් ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා තමුන් ඉමදුවේ ටියුෂන් පන්ති කරන්න හදනවා කියලා. ඒක ඇත්තද? කවුද එහෙම කියන්නේ? ඔයාට විශ්වාසද? ඒකත් එහෙමද? තමුන් එතකොට එහෙම දෙයක් ගැන දන්නෙත් නැහැ, අහලත් නැහැ. මට මීට එහා කියන්න කිසි දෙයක් නැහැ. හරි. අපි බලාගමුකෝ මොකද වෙන්නේ කියලා. තමුන්ට අපිත් එක්ක සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න.